හරි A+ වීඩියෝ සීරීස් එක 8 වෙනි MCQ එක තමයි මේ හදන්නේ. A+ වීඩියෝ සීරීස් එක 8 වෙනි වීඩියෝ එක. මේක කලින් ප්‍රැක්ටිස් කරලා මේ යාවේ. මොකද හේතුව ඔයාලත් එක්කම ඔයාලට මේ වගේ ගානක් එකපාරටම ආවහම කොහොමද ඒකේ ශනික තීරණ අරගෙන ඉක්මනට මේ ගාන ලියා ගන්න කියන එක ඒ එක්ස්පීරියන්ස් එක දෙන්න ඕනේ. එතකොට දැන් බැරි වෙලාවත් නිකන් ගාන හිර වෙන්න වගේ આવොත් එහෙම යන්න ඕනේ බේසික් වලට. බේසික් වලට ගිහලා පල්ලෙහෙන් බැහැලා එමීට ලියාගෙන එන්න ඕනේ ගාන. හරි ගානේ යටින් වැටේ වලට ගානේ තියෙන මෙහෙම එකක් නේ. පරාවර්තනයේ තියෙනවා මේක. පරාවර්තනයේ වර්තනයේ දෙකම තියෙනවා. ප්‍රතිබිම්බ දෙකක් පේනවා. ඒ කියන්නේ කෙලින්ම මේ P කියන ලක්ෂය අපිට ආලෝක වර්තනය වෙලා ද්‍රවය තුලින් වර්තනය වෙලා ඍජුව පේනවා සහ අර තල දර්පණයෙන් පරාවර්තනය වෙලා එන එක ඒ ප්‍රතිබිම්බේ නැවත වර්තනය වෙලා ආයිත් පේන ප්‍රතිබිම්බ දෙකක්. ප්‍රතිබිම්බ දෙකක් පේනවා. ඒ ප්‍රතිබිම්බ දෙකේ අතර තියෙන පරතරය තමයි අහන්නේ. මුලින්ම මේ වර්තනාංකයේ n වන ද්‍රවයක් අඩංගු ටැංකියක් තමයි තියෙන්නේ. ටැංකියේ අර P ලක්ෂය සිම්පල් h උසකින් තියනවා කියලා විතරයි කියන්නේ. P ලක්ෂය සිම්පල් h උසකින් තියනවා කියලා විතරයි කියන්නේ. එතකොට මේ ප්‍රතිබිම්බ දෙක අතර පරතරය තමයි අහන්නේ. මේක නම් P ලක්ෂය මේ තියෙන්නේ සිම්පල් h උසකින්. නිරපේක්ෂ වර්තනාංගي සිම්පල් n. දැන් අපිට මෙහෙන් එහා තියලා බැලුවහම මේ P ලක්ෂයේ ප්‍රතිබිම්බය මෙහෙම ඉස්සිලා පේනවා P ඩෑෂ් කියලා. අපි කියමු මේක P1 කියලා කියමුකෝ. ඒක වෙන්නේ මෙහෙම. මේ එන ආලෝක කිරණ ටික මෙහෙම එළියට හැරෙනවා. වර්ධනය වෙලා මෙතන ඉඳන් එනවා වගේ පේනවා. ඊළඟ එක හරිද මේක එතකොට අපි මෙතන ඉඳන් මේ ඉස්සිච්ච උස හරි එහෙම නැත්නම් දෘශ්‍ය ගැඹුර හොයලා එහෙම හරි එහෙම නැත්නම් මේ දෘශ්‍ය විස්ථාපනය හරි මොකක් හරි කරගන්න පුළුවන්. හරි. අපිට මෙතන මේ පහළ කෙළවරේ ඉඳන් මේකේ උස සිම්පල් h කියලා දීලා තියෙනවනේ. එතකොට මේ තල දර්පණයේ සිට h උසකින් p ලක්ෂය තියෙනවා කියලා තියෙනවා. වෙන මුකුත් කියලා නැහැ. එතකොට මේ මෙන්න මේ උසට අපි x කියලා අකුරක් ඕනනම් දාගන්න පුළුවන්. මෙන්න මෙච්චර උසකින් ඉන්නේ. දැන් මේකට x කියලා අකුරක් දාගන්න නැත්නම් මේක අර ඉස්සෙන උස එහෙම හොයාගන්න බෑ. ප්‍රතිබිම්බ දෙක අතර දුර පරතරය වනුයේ කියලා තමයි අහන්නේ. ප්‍රතිබිම්බ දෙක අතර දුරෙහි පරතරය වනුයේ කියලා තමයි අහන්නේ. එතකොට දැන් මේක මෙන්න මේ උස h උසක් කියලා විතරයි දීලා තියෙන්නේ. සහ මේ ද්‍රවය කොච්චරක් උඩට පිරීලා තියෙනවද කියලා නම් කියලා නැහැ. එතකොට මොකද කරන්නේ? ද්‍රවය කොච්චර උසකට පිරීලා තියෙනවද කියලා නම් අහලා නැහැ. කියලා නැහැ. එතකොට ඒකට ඉතින් සිම්පල් x කියලා අරගෙන ගාන හදන්න try කරන්න වෙනවා. හරි. ඊට පස්සේ දැන් මේක අපිට තේරෙනවානේ මෙහෙම. මේකේ ආලෝක කිරණ මෙහෙම එන එක මෙතන ඉඳන් එනවා වගේ පේනවා. මෙහෙම එන එක මෙතන ඉඳන් එනවා වගේ පේනවා. එතකොට මේක ප්‍රතිබිම්බය වෙනවා. මේ පළවෙනි එක මේ වර්තනය වෙලා හම්බෙන ප්‍රතිබිම්බය. ආලෝක වර්තනයෙන් ලැබෙන පළවෙනි ප්‍රතිබිම්බය. ඊට පස්සේ පරාවර්තනයෙන් ලක් වෙනවා මෙතන. පරාවර්තනයට ලක් වෙනවා මෙතන. එතකොට මේක හරියටම සිම්පල් h දුරක් පහළට ගිහිල්ලා තමයි පේන්නේ. මෙන්න මෙතන ඉඳන් එනවා වගේ තමයි අර ඉහළ පෘෂ්ඨයට පේන්නේ. එතකොට ඒක නැවත වර්ධනය වෙනවා. නැවත වර්ධනය වෙලා මේ හරිය වදින වැදින එක උඩට එනවනේ ඒකත්. විල මේ හරිය එනවා. අපිට දැන් ඔන්න ඔය මෙන්න මේයි මේක P dash කියමු P2 කියමු P2 සහ මෙන්න මේ P1 අතර තමයි පරතරය අහන්නේ. අපි කෙලින්ම ගත්තොත් පළවෙනියා ගත්තොත් එහෙම මෙහෙමනේ. පළවෙනියා මෙච්චර h උසකින් තිබ්බා. එයා විශ්සිලා පේනවා. මේක P නම් මේක P dash වෙලා මෙහෙම උඩට ඉස්සිලා පේනවා. හරි. ඊළඟ එක්කෙනා මොකද වෙන්නේ? මෙහෙම අර පල්ලෙහාට ගියපු දැන් මේකේ තල දර්පණය යන්නේ. තල දර්පණය නිසා මේ පල්ලෙහාට එනවා. ඒ කියන්නේ මෙයාගේ ප්‍රතිබිම්බය මෙතනින් දැන් මෙහෙම ආලෝක කියන පහළට ඇවිල්ලා එන එක නෙන්න ඕනේ. එතකොට ඒක එන්නේ මෙතන ඉඳන් එනවා වගේ. එතකොට මෙන්න මෙච්චර දුරක තියෙන එකක් තමයි මෙතෙන්ට වර්ධනය වෙලා ආයි උඩට එන්නේ. එතකොට අර එච්චර පල්ලෙහා තියෙන එකක් තමයි මේ වගේ පල්ලෙහා තියෙන එකක් තමයි h දුරකින් පහළ තියෙන එකක් තමයි
එතකොට මෙන්න මෙතන තියෙන වස්තුව තමයි මෙයාට ප්‍රතිබිම්බ වෙලා මේ උඩට ඇවිල්ලා අපි ඒක P2 කියලා ගත්තේ. එතකොට එයාගේ සත්‍ය ගැඹුර වෙන්නේ x ධන h. මෙතන දුර h නේ x ධන h. ඒතර වර්තනාංකයෙන් මෙන්න මෙතන දෘශ්‍ය ගැඹුර හරි එහෙම නැත්නම් අපිට මේ දෘශ්‍ය ගැඹුර වගේ එකක් හොයාගත්තත් ඒත් හරි. දෘශ්‍ය ගැඹුර. එහෙනම් දෘශ්‍ය විස්ථාපනය වගේ එකක් පාවිච්චි කරත් ඒත් හරි. දෘශ්‍ය විස්ථාපනය හෝ දෘශ්‍ය ගැඹුර. අතර පරතරනේ අපෙන් අහන්නේ. දැන් අපි මෙහෙම කරමු. මෙයාගේ දෘශ්‍ය ගැඹුරත් මෙයාගේ දෘශ්‍ය ගැඹුරක් තියෙනවනේ. ඒ දෘශ්‍ය ගැඹුරෙන් මෙයාගේ දෘශ්‍ය ගැඹුර අඩු කරා නම් වැඩි හරි නේද? මෙයාගේ දෘශ්‍ය ගැඹුර අඩු කරා නම් වැඩි හරි. මේක y2 කියලා ගමු. මේක y1 කියලා ගමු. එතකොට මෙයාගේ දෘශ්‍ය ගැඹුරෙන් මෙයාගේ දෘශ්‍ය ගැඹුර අඩු කරන්න යනවා. දැන් මෙයාගේ දෘශ්‍ය ගැඹුර එකපාර ගන්න පුළුවන්. පළවෙනි එක කියලා මෙයා y1. මෙයාගේ දෘශ්‍ය ගැඹුර ගන්න පුළුවන් අර කෙලින්ම වර්ධනය වෙලා එන එකේ දෘශ්‍ය ගැඹුර. ඒක ලියන්න තියෙන්නේ මොකද්ද? සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සමානයි. හරි. සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සමානයි. වර්තනාංක දෙකේ අනුපාතය. මෙතන එක නම් මේක වර්තනාංකයෙන් නම් සත්‍ය ගැඹුරනේ විශාල එක ලඟ වෙලානේ වෙන්නේ. ඒතර දෘශ්‍ය ගැඹුර අඩුයිනේ. ඒතර n බෙදීම එකයි. සත්‍ය ගැඹුර විදිහට ගන්න වෙන්නේ මේකේ. අතර මේකේ දැන් අපි මේ කතා කරන්නේ මොකද්ද? x ඍණ h පිළිබඳව. x ඍණ h මෙතනනේ ඇත්තටම තිබ්බේ එක. එයානේ කෙලින්ම ඍජුවම ආලෝකයෙන් එන එක ප්‍රතිබිම්බය. මේ p' කියන්නේ p1 කියලා කිව්වේ. එතකොට p1 කිව්වේ අර කෙලින්ම ආලෝකයෙන් ඇවිල්ලා වර්ධනය වෙලා එන එක. එයාට සත්‍ය ගැඹුර වෙන්නේ x ඍණ h. එයාට සත්‍ය ගැඹුර වෙන්නේ x ඍණ h. එයාගේ දෘශ්‍ය ගැඹුර තමයි අපිට y1 කියලා ඔය ගන්න තියෙන්නේ. n. එතකොට y1 සමානයි කියලා එනවා x ඍණ h බෙදීම n කියලා. මේක පළවෙනි එක. හරි. ඊළඟට බලන්න. y2 නේ දැන් හොයන්නේ. මේක y2. y2 හොයනකොට ඒත් සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර තමයි දාන්නේ. සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර ඒකට දැම්මම සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර ඒකේ සත්‍ය ගැඹුර වෙන්නේ x ධන h. අයියේ මෙයා h උසකින් තිබ්බේ. මේක තල දර්පණයෙන් මේක ප්‍රතිබිම්බය මෙහෙට ගෙනල්ලා දෙනවා. මෙතන ඉඳන් එනවා වගේ අරයට පෙන්න ගන්නවා. මෙතන ඉඳන් එනවා වගේ නම් අරයට පෙන්න ගන්නවා. එතකොට මේ h උසකින් තිබ්බ එක මේ h උසකින් තිබ්බ එක එතන ඉඳන් පහළට දුරකින් පහළින් තියනවා වගේ පේනවා. එතකොට මේ උස x කියලා ගත්තානේ අපි. සත්‍ය ගැඹුර වෙන්නේ x ධන h. x ධන h. බෙදීම දෘශ්‍ය ගැඹුර වෙන්නේ මොකද්ද? ඒකත් පස්සේ දාන්නේ. වර්තනාංග දෙක අතර අනුපාතයනේ. මෙතන වර්තනාංක n මෙතන වර්තනාංක 1. එතන විශාල එක සත්‍ය ගැඹුරින් හින්දා උඩින් දානවා 1 n. යටින් දානවා 1. උඩින් දානවා n යටින් දානවා 1. සත්‍ය ගැඹුර විදිහට ගන්නේ x ධන h. දෘශ්‍ය ගැඹුර විදිහට එන්නේ y2. ඕක තමයි හොයන්න තියෙන්නේ. සමානයි n. ලස්සනට එන උත්තරය. දැන් බලන්න y2 කියන එක එපැත්තට ආවම පේනව නේද? right. දැන් y2 කියන එක මම මෙහෙන් ගන්නද? y2 සමානයි මේ මෙතන තිබ්බ එක මම මෙතන ගත්තා. y2 මෙහෙට යනවා n එක මෙහෙට යනවා. එතන x ධන h බෙදීම n කියලා. x ධන h බෙදීම n. ගන්නට වැඩේ පැහැදිලිව ගන්න. හරි. x කියලා මම මේ අකුරක් දාගත්තේ වතුර පිරිච්ච තියෙන උසට. වතුර පිරලා තියෙන උසට. එච්චරයි. ඒක දැන් අනිවාර්යෙන් කැපිලා යනවා. දැන් ඔය y2 කියලා ගත්තේ මොකක්ද? මේ වතුර මට්ටමේ ඉඳන් අර පල්ලෙහන් පරාවර්තනය වෙලා එන ප්‍රතිබිම්බය තියෙනවනේ. ඒක ආයෙ මෙතනින් වර්ධනය වෙලා ඉස්සිලා පේනවනේ. අන්න ඒ අවසාන ප්‍රතිබිම්බය එයාගේ අවසාන ප්‍රතිබිම්බය P2 කියන එකට දල පෘෂ්ඨයේ ඉඳන් උස තමයි දුර තමයි y2 කියලා ගත්තේ. y2 එකෙන් x බෙදීමෙන් එකක් තියෙනවා. y1 කියලා ගත්තේ මොකද්ද? අර කෙලින්ම ඍජුවම ආලෝකයෙන් ඇවිල්ලා වර්ධනය වෙනවනේ. එහෙම ඇවිල්ලා ඉස්සිලා තියෙන උසක් තියෙනවා. ද්‍රව පෘෂ්ඨයේ ඉඳන් එතෙන්ට තියෙන උසක් තියෙනවනේ. ඒක තමයි y1 කියලා ගත්තේ. ඒතර ඒකෙත් x බෙදීමෙන් එකක් තියෙනවා. දැන් ඔය දෙන්නගේ අන්තරය නේද? ඔය දෙන්න අතර තියෙන ප්‍රතිබිම්බ දෙක අතර තියෙන පරතරය වෙන්නේ. අරයාගේ උස වැඩි. අනිත් ඒවාට තේරෙනවද මේක? මේ දෙන්න ගත්තාම අරක x ධන h මේක x ඍණ h. එතකොට මේ දෙන්නගේ වැඩි එක්කෙන අරයා. මෙයා දෙවෙනියා. දෙක කියලා ගමු. එතකොට y2 තමයි වැඩි එක. y2 ගේ y1 අඩු කරා නම් අන්න පරතරය එනවා.
අදාළ අපිට අවශ්‍ය උත්තරය පරතරය සමානයි y2 ඍණ y1. පරතරය සමානයි y2 ඍණ y1. එතකොට y2 කියන එක අරකින් එනවා. මම ඒක කඩලා ලියන්නම් ඈ. x බෙදීම n ධන h බෙදීම n කියලා. ඍණ y1 එක මම මේ වරහණක් දාලා ලියන්න. x බෙදීම n ඍණ h බෙදීම n. දැන් මම මේක වරහන් සුළු කරන්න. x බෙදීම n ධන h බෙදීම n ඍණ x බෙදීම n මෙතන ඍණයි ධන h බෙදීම n. මේකට මේක කපලා යනවා. x නැති වෙලා ගියා. දැන් මෙතන එනවා 2h බෙදීම n කියලා. 2h බෙදීම n. උත්තරේ 2h බෙදීම n. මේ A+ වීඩියෝ සාමාන්‍යයෙන් බලන්න ටිකක් වැඩ කරපු ළමයෙක්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. ඔයිට වඩා නම් එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ ඕකේ. හරි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. නැත්නම් දිගට මේක කරගෙන යන්න. මේක දැන් මම මේ කරන්නේ දැන් හැමතැනම ඉතින් තියෙනවා පාස් පේපර්ස් නම් ඔයාලට හැමතැනම ගන්න පුළුවන්. දැන් ගොඩක් අයගේ රික්වෙස්ට් එක තමයි අමාරු ප්‍රශ්න කරන්න කියන එක. හරි අමාරු ප්‍රශ්න කියලා මේක නම් අමාරු ලොකු අමාරුවක් නැහැ මේ වගේ. අමාරු වගේ පේන ඒවා මම මේ කරන්නේ. හරි. අනේ ඊළඟට සෙට් වෙනවා.